හැමෝටම ආයුබෝවන් වණක්කම්. ඔන්න අදත් අලුත් වීඩියෝ එකක් අරගෙන අවිත් තියෙනවා. අපි බලමු එහෙනම් අද වීඩියෝ එකේදී අපි කතා කරන්නේ මොනවා ගැනද කියලා. අද අපි මේ වීඩියෝ එකේදී කතා කරනවා ඔයාලගේ 7 ශ්‍රේණියේ දෙවන බස දෙමළ පෙළ පොතට අදාළව තියෙන රචනා මාතෘකාවක් ගැන. ඒ රචනා මාතෘකාවට අදාළව සරලව වාක්‍ය කිහිපයක් ලියන්නේ කොහොමද කියලා තමයි අද අපි මේ වීඩියෝ එකේදී කතා කරන්නේ. එහෙනම් මුලින්ම බලලා ඉමු අද අපේ රචනාවේ මාතෘකාව මොකක්ද කියලා. අද අපි කතා කරන රචනාවේ මාතෘකාව තමයි මගේ මිතුරා නැත්තම් මගේ යහළුවා. මගේ යහළුවා මගේ මිතුරා කියලා දෙමළ භාෂාවෙන් ලියන්නේ එනද නන්බන්. එනද නන්බන්. එනද කියලා කියන්නේ මගේ කියන වචනය. යහළුවට අපි කියනවා නන්බන් කියලා. මෙතනදී අපි මේ රචනාවේදී ලියන්නේ පිරිමි යාළුවෙක් ගැන. අද අපි කතා කරන්නේ පිරිමි යාළුවෙක් ගැන. ගැහැණු යාළුවෙක් ගැන වෙනත් තවත් වීඩියෝ එකකදී අපි ඉස්සරහට කතා කරමු. අද අපි කතා කරන්නේ පිරිමි යාළුවෙක් ගැන. ඇයි එහෙම කියලා කියන්නේ? මගේ මිතුරා කියලා කියන්නේ පිරිමි කෙනෙක් නේද? එතකොට එනද නන්බන් කියලා කියන්නේ පිරිමි කෙනෙක්. අපි ගැහැණු යාළුවෙකුට ලියනකොට මගේ මිතුරිය කියලා සිංහල වචනේ වෙනස් වෙන්න ඕනේ නේද? එතකොට සිංහල වචනේ මගේ මිතුරිය කියලා වෙනස් වෙනකොට දෙමළ වචනේත් වෙනස් වෙනවා එනද නන්බි කියලා. අපි නන්බන් කියන්නේ පිරිමි කෙනෙක්ට. ගැහැණු කෙනෙක්ට කියන්නේ නන්බි කියලා. ගැහැණු යාළුවෙක්ට කියන්නේ එනද නන්බි මගේ මිතුරිය. එහෙනම් අද අපි මේ වීඩියෝ එකේදී කතා කරන්නේ පිරිමි යහළුවෙක් ගැන. ඒකත් මතක තියාගෙනම අපි යමු අපේ පළවෙනි වාක්‍ය මොකක්ද කියලා බලන්න. අද අපි කතා කරන පළවෙනි වාක්‍ය තමයි මගේ යහළුවාගේ නම කුමාර්. අපි මිතුරා ගැන නැත්තම් යාළුවා ගැන වාක්‍ය ලියනකොට ඉස්සෙල්ලාම ලියනවනේ නේද යාළුවාගේ නම මොකක්ද කියලා. එහෙනම් අපි මේ වීඩියෝ එකේදීත් මේ පාඩමේදීත් මුලින්ම ලියන වාක්‍ය තමයි මගේ යහළුවාගේ නම කුමාර්. මගේ යහළුවාගේ නම කුමාර් කියලා අපි දෙමළෙන් ලියන්නේ කොහොමද කියලා දැන් බලමු. මගේ යහළුවාගේ නම කුමාර් කියලා දෙමළ භාෂාවෙන් ලියන්නේ එනද නන්බනින් පෙයර් කුමාර්. එනද නන්බනින් පෙයර් කුමාර්. එනද කියලා කියන්නේ මගේ, නන්බනින් කියලා කියන්නේ යහළුවාගේ. පෙයර් කියලා කියන්නේ නම කියන වචනය, කුමාර් කියලා කියන්නේ යාළුවාගේ නම. මෙතනදී ඔයාලට මේ වාක්‍ය වෙනස් කරලා ලියන්න පුළුවන්. ඔයාලගේ යාළුවන්ගේ නම් එක එක නම් තියෙනවනේ නේද? මෙතනදී හැමෝගම යාළුවාගේ නම කුමාර් නෙවෙයි. එතකොට මේ වාක්‍ය සිංහල වාක්‍යයේදී අන්තිම වචනේ කුමාර් කියන වචනේ නැතුව ඔයාලගේ යාළුවාගේ නම එතෙන්ට දාලා ලියන්න පුළුවන්. එතකොට දෙමළ වාක්‍යයේදීත් කුමාර් කියන වචනේ අයින් කරලා එතනට ඔයාලගේ යාළුවාගේ නම දාලා ලියන්නත් පුළුවන්. හරි. එහෙනම් අද අපි ලිව්වේ කුමාර් කියන යාළුවාගේ නම. එහෙනම් ඒ වාක්‍ය ලියන්නේ මගේ යාළුවාගේ නම කුමාර්. එනද නන්බනින් පෙයර් කුමාර්. හරි. අපි දැන් බලමු එහෙනම් අද අපි කතා කරන දෙවනි වාක්‍ය මොකක්ද කියලා. අද අපි කතා කරන දෙවනි වාක්‍ය තමයි ඔහුගේ ගම අනුරාධපුරය. ඔහුගේ ගම අනුරාධපුරය. මෙයා ඉන්නේ අනුරාධපුරය කියන අදහස තමයි අපිට මේ වාක්‍යයෙන් දෙන්න ඕනේ. එහෙනම් ඔහුගේ ගම අනුරාධපුරය කියලා අපි දෙමළ භාෂාවෙන් ලියනවා අවරුடைய ஊர் අනුරාධපුරම්. අවරුடைய ஊர் අනුරාධපුරම්. අවරුடைய කියලා කියන්නේ මොකද්ද? ඔහුගේ. ඌර් කියලා කියන්නේ ගමට, අනුරාධපුරම් කියලා කියන්නේ අනුරාධපුරය කියන වචනයට. මෙතනදිත් ඔයාලට වෙනස් කරගන්න පුළුවන් වාක්‍ය ඔයාලගේ යාළුවගේ ගමේ නම දාලා. හැමෝගෙම යාළුවෝ ඉන්නේ අනුරාධපුරේ නෙවෙයිනේ නේද? එහෙනම් අනුරාධපුරය කියන වචනේ අයින් කරලා ඔයාලගේ යාළුවගේ ගමේ නම ඒ වෙනුවට දාගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් ඔයාගේ යාළුවා ඉන්නේ නුවර කියලා හිතමු. එතකොට සිංහල වාක්‍ය වෙනස් වෙනවා ඔහුගේ ගම නුවර කියලා. එතකොට අපි දෙමළ වාක්‍ය වෙනස් කරනවා අවරුடைய ஊர் කණ්ඩි. අවරුடைய ஊர் කණ්ඩි. නුවරට දෙමළෙන් කියන්නේ කණ්ඩි කියලා. හරි. ඒ විදිහට පළවෙනි වාක්‍ය වෙනස් කරා වගේ ඔයාලගේ යාළුවාගේ ගමේ නම දාලා ඔයාලට මේ දෙවෙනි වාක්‍යත් වෙනස් කරගන්න පුළුවන්. හරි. අපි එහෙනම් යමු අපේ තුන්වෙනි වාක්‍ය මොකක්ද කියලා බලන්න. අද අපි කතා කරන තුන්වෙනි වාක්‍ය තමයි
ඔහුගේ පාසලේ නම මහානාම මහාවිද්‍යාලය. ඔහුගේ පාසලේ නම මහානාම මහාවිද්‍යාලය කියලා දෙමළ භාෂාවෙන් ලියන්නේ அவருடைய பாடசாலையின் பெயர் මහානාම මහාවිද්‍යාලයම්. අවරුடைய ඒ කියන්නේ ඔහුගේ පාඩශාලයෙන් පෙර් කියලා කියන්නේ පාසලේ නම. මහානාම මහාවිද්‍යාලයම් කියලා කියන්නේ මහානාම මහාවිද්‍යාලය කියන අදහස. එහෙනම් ඔහුගේ පාසලේ නම මහානාම මහාවිද්‍යාලය කියලා අපි සිංහලෙන් ලියනකොට அவருடைய பாடசாலையின் பெயர் මහානාම මහාවිද්‍යාලයම් කියලා දෙමළ භාෂාවෙන් ලියනවා. හරි. එහෙනම් අපි යමු අද අපි කතා කරන 4 වෙනි වාක්‍ය මොකක්ද කියලා බලන්න. අද අපේ 4 වෙනි වාක්‍ය තමයි ඔහුට වයස අවුරුදු 12යි. ඔහුට වයස අවුරුදු 12යි. මෙතනදී 12 කියන ඉලක්කම නැතුව 12යි කියලා අකුරෙන් ලියන්නත් පුළුවන්. අපේ දෙමළ වාක්‍යයේදී 12යි කියන වචනේ අකුරෙන්ම ලියමු. හරි. ඔහුට වයස අවුරුදු 12යි කියලා සිංහල භාෂාවෙන් ලියනකොට ඒ වාක්‍ය දෙමළ භාෂාවෙන් ලියනවා அவருக்கு 12 වයது. அவருக்கு 12 වයது. 12 කියලා කියන්නේ 12යි කියන අදහස. එහෙනම් ඔහුට වයස අවුරුදු 12යි කියලා දෙමළ භාෂාවෙන් ලියන්නේ அவருக்கு 12 වයது. මෙතනදිත් ඔයාලට වයස වෙනස් කරලා වාක්‍ය වෙනස් කරගන්නත් පුළුවන්. හරි. එහෙනම් අපි යමු අපේ 5 වෙනි වාක්‍ය මොකක්ද කියලා බලන්න. අද අපි කතා කරන 5 වෙනි වාක්‍ය තමයි ඔහුගේ විනෝදාංශය පොත් කියවීමයි. ඔහුගේ විනෝදාංශය පොත් කියවීමයි. ඔයාලා ඉගෙනගෙන තියෙනවා විනෝදාංශ ගැන කලින් පාඩම් වලදී. විනෝදාංශය කියලා අපි කොහොමද දෙමළෙන් කියන්නේ? විනෝදාංශයට අපි කියනවා பொழுதுபோக்கு කියලා. එහෙනම් ඔහුගේ විනෝදාංශය පොත් කියවීමයි කියලා කොහොමද ලියන්නේ? அவரின் பொழுதுபோக்கு புத்தகம் வாசித்தல் ஆகும். அவரின் பொழுதுபோக்கு அவரின் කියලා කියන්නේ ඔහුගේ பொழுதுபோக்கு කියලා කියන්නේ විනෝදාංශය. පුත්තහම් වාසිත්තල් කියලා කියන්නේ පොත් කියවීම. ආහම් කියලා දාලා තියෙන්නේ පොත් කියවීම වේ කියන අදහසට. ඔහුගේ විනෝදාංශය පොත් කියවීම වේ. අර වාක්‍ය ලස්සන වෙන්න අන්තිම කොටස එකතු කරලා තියෙනවා ආහම් කියන කොටස. එහෙනම් ඔහුගේ විනෝදාංශය පොත් කියවීමයි කියලා ලියන්නේ දෙමළ භාෂාවෙන් அவரின் பொழுதுபோக்கு புத்தகம் வாசித்தல் ஆகும். මෙතනදිත් ඔයාලට ඔයාගේ යාළුවාගේ විනෝදාංශය අහලා මේ වාක්‍ය පොඩ්ඩක් වෙනස් කරලා ලියන්නත් පුළුවන්. හරි. එහෙනම් අපි යමු අපේ 6 වෙනි වාක්‍ය මොකක්ද කියලා බලන්න. අද අපි කතා කරන 6 වෙනි වාක්‍ය තමයි ඔහුගේ අම්මාගේ නම කමලා. ඔහුගේ අම්මාගේ නම කමලා. යාළුවාගේ අම්මාගේ නම කියන තමයි දැන් අපි ලෑස්ති වෙන්නේ. ඔහුගේ අම්මාගේ නම කමලා කියලා දෙමළ භාෂාවෙන් ලියන්නේ அவருடைய අම්මාவின் பெயர் කමලා. அவருடைய ඒ කියන්නේ ඔහුගේ අම්මාවින් කියලා කියන්නේ අම්මාගේ. පෙර් කියලා කියන්නේ නම කියන වචනයට කමලා කියලා කියන්නේ අම්මගේ නම. එහෙනම් ඔහුගේ අම්මාගේ නම කමලා කියලා දෙමළ භාෂාවෙන් ලියන්නේ அவருடைய අම්මාவின் பெயர் කමලා. හරි. දැන් අපිට පුළුවන් 7 වෙනි වාක්‍යත් මේ විදිහටම මේ වගේම වාක්‍යයක් හදන්න. කොහොමද? අපි කලින් වාක්‍යයේදී ලිව්වා අම්මාවින් අම්මාගේ නම මොකක්ද කියලා. එහෙනම් අපි මේ 7 වෙනි වාක්‍ය විදිහට ලියමු තාත්තාගේ නම නේද? ඔහුගේ තාත්තාගේ නම කමල් කියලා අපි ලියමු. මේ වාක්‍ය ඔයාලට තනියම හදන්න පුළුවන් නේද? අපි කලින් වාක්‍යයේදී කතා කරේ ඔහුගේ අම්මාගේ නම කමලා කියලා. එතකොට මෙතනදී වෙනස් වෙන්නේ තාත්තාගේ කියන වචනයයි කමල් කියන වචනයයි විතරයි. එතකොට ඔහුගේ නම් මොකද්ද? තාත්තාගේ කියලා කියන්නේ කොහොමද? නම කියන වචනේ ඔයාලට මතකද? කමල් කියලා ලියන්න දන්නවද? ඒ විදිහට උත්සාහ කරලා බලන්න මේ වාක්‍ය ඔයාලට තනියම ලියන්න පුළුවන්ද කියලා. දැන් බලමු ඔයාලා ලියපු ඔයාලට ආපු අදහස හරියද කියලා. ඔහුගේ තාත්තාගේ නම කමල් කියලා දෙමළ භාෂාවෙන් ලියන්නේ
අවරුடைய අප්පාවින් පෙයර් කමල්. අවරුடைய ඒ කියන්නේ ඔහුගේ අප්පාවින් කියලා කියන්නේ තාත්තාගේ. අපි කලින් අම්මාගේ කියලා කිව්වේ කොහොමද? අම්මාවින්. එහෙනම් මෙතනදී අප්පාවින් තාත්තාගේ. නම කියන වචනේ කොහොමද දෙමළෙන් ලියන්නේ? පෙයර්. එතකොට කමල් කියලා ලියන්නේ මෙන්න මේ විදිහට. දෙමළ වාක්‍යයේ අන්තිම වචනේ බලන්න. එහෙම තමයි කමල් කියලා ලියන්නේ. එතකොට තාත්තාගේ නම ඔහුගේ තාත්තාගේ නම කමල් කියලා දෙමළ භාෂාවෙන් ලියන්නේ අවරුடைய අප්පාවින් පෙයර් කමල්. හරි අපි යමු එහෙනම් අපේ 8 වෙනි වාක්‍ය මොකක්ද කියලා බලන්න. හරි අපි දැන් බලමු එහෙනම් අද අපි කතා කරන 8 වෙනි වාක්‍ය මොකක්ද කියලා. මගේ මිතුරා ගැන ලියන 8 වෙනි වාක්‍ය මොකක්ද කියලා දැන් බලමු. අද අපි කතා කරන 8 වෙනි වාක්‍යය තමයි ඔහුට සහෝදර සහෝදරියන් සිටිති. ඔහුට නැත්තම් මගේ මිතුරට සහෝදර සහෝදරියන් සිටිති. මගේ මිතුරට සහෝදරියොත් ඉන්නවා සහෝදරයොත් ඉන්නවා කියන අදහස තනි වාක්‍යයක් විදිහට තමයි අපි දැන් ලියන්න යන්නේ. ඔහුට සහෝදර සහෝදරියන් සිටිති. හරි අපි දැන් බලමු මේ වාක්‍ය අපි දෙමළ භාෂාවෙන් ලියන්නේ කොහොමද කියලා. ඔහුට සහෝදර සහෝදරියන් සිටිති කියලා සිංහලෙන් ලියනකොට අපි දෙමළ භාෂාවෙන් ලියනවා அவருக்கு සහෝදර සහෝදරිகள் இருக்கிறார்கள் කියලා. அவருக்கு සහෝදර සහෝදරිகள் இருக்கிறார்கள். அவருக்கு කියලා කියන්නේ ඔහුට. සහෝදර සහෝදරිகள் කියලා කියන්නේ සහෝදර සහෝදරියන්. සිටිති කියන වචනය දෙමළ භාෂාවෙන් ලියන්නේ இருக்கிறார்கள். සිටිති இருக்கிறார்கள். එහෙනම් සිංහල භාෂාවෙන් අපි ඔහුට සහෝදර සහෝදරියන් සිටිති කියලා ලියනකොට දෙමළ භාෂාවෙන් අපි ලියනවා அவருக்கு සහෝදර සහෝදරිகள் இருக்கிறார்கள் කියලා. හරි. අපි දැන් එහෙනම් බලමු අද අපි කතා කරන 9 වෙනි වාක්‍ය මොකක්ද කියලා. අද අපි කතා කරන 9 වෙනි වාක්‍ය තමයි ඔහු තෝසෙ කන්න කැමති. ඔහු තෝසෙ කන්න කැමති කියලා තමයි අද අපි 9 වෙනි වාක්‍ය විදිහට ලියන්නේ. ඔහු තෝසෙ කන්න කැමති. කොහොමද මේ වාක්‍ය දෙමළ භාෂාවෙන් ලියන්නේ? අපි දැන් බලමු. ඔහු තෝසෙ කන්න කැමති කියලා සිංහලෙන් ලියනකොට දෙමළ භාෂාවෙන් අපි ලියනවා அவருக்கு தோசை சாப்பிட விருப்பம். அவருக்கு தோசை சாப்பிட விருப்பம். මේ වගේ වාක්‍ය වලට පොඩ්ඩක් වෙනස් කරලා ලියන්න පුළුවන්. අපි මෙතනදී බලමු තෝසෙ නැතුව එයා ආප්ප කන්න කැමතියි කියලා. එහෙනම් ඔහු ආප්ප කන්න කැමතියි කියලා සිංහල වාක්‍ය වෙනස් කරනකොට අපි දෙමළ වාක්‍ය වෙනස් කරනවා அவருக்கு அப்பம் சாப்பிட விருப்பம். ආපවලට කියන්නේ අප්පම් කියලානේ. එහෙනම් අපි මේ තෝසෙ කියන වචනේ අයින් කරලා එතනට දානවා අප්පම් කියන වචනය. එතකොට ඔහු ආප්ප කන්න කැමතියි කියලා කිව්වත් அவருக்கு அப்பம் சாப்பிட விருப்பம். මේ විදිහට වාක්‍ය වෙනස් කරගන්නත් පුළුවන්. හරි. එහෙනම් අපි දැන් බලමු අද අපි කතා කරන අන්තිම වාක්‍ය නැත්තම් 10 වෙනි වාක්‍ය මොකක්ද කියලා. අද අපි කතා කරන අන්තිම වාක්‍ය තමයි ඔහු ගොඩක් හොඳ කෙනෙක්. ඔහු ගොඩක් හොඳ කෙනෙක්. මේ වාක්‍ය කොහොමද දෙමළෙන් ලියන්නේ? ඔහු ගොඩක් හොඳ කෙනෙක් කියලා අපි සිංහලෙන් ලියනකොට දෙමළ භාෂාවෙන් ලියනවා அவர் மிகவும் நல்லவர். அவர் மிகவும் நல்லவர். மிகவும் කියන්නේ මොකද්ද? ගොඩක් කියන අදහස. එහෙනම් ඔහු ගොඩක් හොඳ කෙනෙක් කියලා දෙමළ භාෂාවෙන් ලියන්නේ அவர் மிகவும் நல்லவர். ඔහු ගොඩක් හොඳ කෙනෙක්. හරි. එහෙනම් මම හිතනවා අද අපි කතා කරපු පාඩමත් ඔයාලට පැහැදිලිව තේරෙන්නේ නැති කියලා. අද අපි කතා කරේ දෙවන බස දෙමළ පාඩමට අදාළ 7 ශ්‍රේණියේ දෙවන බස දෙමළ පාඩමට අදාළ රචනා මාතෘකාවක් ගැන. මගේ මිතුරා නැත්තම් එනද නන්බන් ගැන තමයි අද අපි වාක්‍ය ලියන්න ඉගෙන ගත්තේ. එහෙනම් තවත් මේ වගේ අලුත් පාඩමක් අරගෙන එනකන් හැමෝටම ආයුබෝවන්.